අර තියෙන අර මේ වෙඩි වෙස් වැඩිලා මේ වැටලා. ආලිය කියන්නේ පොඩි පහේ බඩු දින්නේ මේ මොනාලිද? මේක පේන්න තා නැගිට්ටහම බලන්න ඕන සාමාන්‍යයෙන්. විශ්ුනහම. අර මේක මොනවද? මේ වගේ හතරක් ඉන්නවා අරුව යාළුවා. කකුලම තියෙනවා ගන්නවනේ. එළවන යාළුවා. මේ වගේ හතරක් විතර තුනක් විතර නම් ඉන්නවා. මා ටෝච් එක වැදුනා නම් ඌ ඇවිල්ලා කකුල් දෙමු. පැන්නෝ අයියේ. වන්න කොන යාළුවා මාව සුත්තර දාපන්නවා. ඒ තරහට කියන්නේ මේ මරු විකල්ලේ. මරු විකල්ල. මේ අල්ලන්න පන්නන පැනිල්ලක් නෙමෙයි. නෑ තරහට එලව ගන්නවා. වතුරු ගන්න බොනවා ඒව දා ගන්නකොට අපව වැටෙනවා. ඔළුවම් බලපල කොයි වගේ දලිය ඔළුවක්. උත සද්දන්ත බග්ගේ තියෙන්නේ. කෙට්ටුයි. කණ්ඩව නැතු. බලපන් නා ගන්න නෑ. මම ඔය කොල්ලොන්ට ඊයකෝ වට බෙහෙත් ටිකක් දාන්න යන් කියලා එකක් කැමති උන්නේ නැහැ. නෑ තව ටිකක් ඉන්න තිබ්බ නේ. 28 කනුවට අරන් ගියා නම් බෙහෙත් දාන්න යමු කොල්ලොන්ට කැමති නෑ. සංගර්මයේ මේ කිස්කිලා තියෙනවා. පාවිති උඹ පෙරේදා නම් දැක්කා උඹ අපි පස්සෙත් ආවා. පැන්නවද? ඔව් අර අපි දිවි එහෙම වෙනවා කුම්බලින්. අන්න උඩ එන්න පුළුවන් එනවනේ. මේ කුම්බලින් ඉන්න කට අපේර වැඩ කරන්නේ. ඒ ජානියා කාලේ සමලා ආයෙ වැඩ. ආයෙ බාහිර දෙනවා. බාහිර දෙනවා. නිකි මහත්තයා හැම වෙනවා කිව්වද ඒක ලදවත් වෙනවා කියලා. ඒක පිටියේ මින්දන්ද යෝ මැෂින් එක කරගෙන කපල වල දාන්න. ඈ ඒක ඉන්න මොකක් කලේ යන්න ආවෙත් නෑ. ඒක යන්න මරනවා කියන්නේ. මරන්න මිනිස්සු ඉන්න තත්ත්වෙ නෑ නෑ අතර හේයි ආ හිටියේ පෙර දවසම. ආ ඔව් පේන සිර මාමා. ඔව් ඉරුම් කඩලා ගන්නවා. මාත්‍යා බලන්න. මාමා ගහක් නගගෙන පැය දෙකක් විතර ඉතියලු. මේ දින වඩ ඉරුම් කාවට වැඩි සරන් වැටෙනවා කරල්ල ගන්නත් එක්කලා. ඉන්නම් බැරි කෙනෙක් බඩගින්නට කාලා තියෙනවා. ඥාන මාමගේ මොනවද පුටුවාගු පොළේ ගහුවා කීස් පායත් තරහට.